Hi යාළුවනේ, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? ඉතින් යාළුවනේ අද අරන් ආවා අප්පච්චි කතාවේ 3 වෙනි කොටස. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මගේ කතාව කියවන්න කියලා. ඒ වගේම තමයි මගේ අලුත් යාළුවෝ ටික channel එක subscribe කරලම කතාව කියවන්න එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාවට. ශයිල් උදේම ඇහැරිලා ගියේ බැල්කනි එකට. ශයිල්ට අදාගන්න බැරි තරම්. මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. කඳු එකක්වත් පේන්නේ නැති තරම්. අහසයි ඒ කඳුයි යාවෙලා. පුදුම සීතලක්. අත් දෙකත් එකට එක අතුල්ලමින් සීතල ටිකක් අඩු කරගන්න හදන ශයිල් යන්නේ වත්ත පහලට. තැන්ක් යූ උපාලි, මේ වෙලාවට ඕනිම මේ වගේ උණු උණුවෙන් තේ එකක් තමා. පොඩි මහත්තයා උදේට මොනවද කන්නේ? පුළුවන් දෙයක් හදන්න උපාලි. දවල්ට නම් මම ටිකක් එළියට යන්න හිතාගෙන ඉන්නේ. ටික වේලාවකට පසු පහළ මාලයට පැමිණෙන ශයිල් ඔරලෝසුවේ කටු යන දිහා බලා කල්පනා කරමින් ඉන්නේ සේයා එනකම් මග බලාගෙන. ටික වේලාවකට පස්සේ මේරි ආච්චි එනව දකින ශයිල් සතුටු වෙන්නේ ඊට පිටුපසින් හැමදාම එන්නේ සේයා නිසා. ඒත් සේයාගේ ඡායාවක්වත් පේන්නේ නැහැ. අපේ පොඩි මහත්තයා කෝ මේරි ආච්චි සේයා. ආයේ සේයා වැඩට එන එකක් නෑ පොඩි මහත්තයා. මොකක්? ඇයි ඒ? මේරි ආච්චිගේ මූණ බර වුණේ බිමට. උපාලි මේ පැත්තට එනව දකින මේරි අඩියට දෙකට ගියේ වැඩ ටික පටන් ගන්න. පොඩි මහත්තයා කෑම ලෑස්ති. මගේ කෑම දැම්ම එපා. මට පුළුවන් ද මෙහි ටිකක් ඇවිදින්න යන්න? උපාලි අද සේයා ඇවිත් නෑ. ඒ පැත්තට යමු හරිද? විනාඩි කිහිපයකට පසු බයික් එක පණ ගන්වන උපාලි ශයිලුත් දාගෙන කඳු බෑවුමේ යන්නේ පරිසරයේ මනරම් බවද කියා දෙමින්. සීතල සුළඟ ඇවිත් ඇඟේ හැප්පිලා දෙකට කැපිලා යද්දී ශයිල්ට නම් දැනෙන්නේ සීත සුළඟ සේයා කියලාමයි. ගම මැදින් යද්දී හම්බෙන ගුරුපාරෙන් ගියාම ලයිමි ගෙවල් ටික හම්බෙනවා. ටික වේලාවකට පසු සේයාගේ ගේ ළඟට යන උපාලි ශයිල් එයාලගේ ඉද්දිම සේයාගේ ගේ පැත්තට යනවා. ඒ යද්දී ඉස්සරහට දුවගෙන එන්නේ සේයා. පලයන්න පරබැල්ලි, ඒ මිනිහ උඹව ගන්නාවේ නෑනේ. මොකක් හරි අත්වැරදීමක් වෙන්න ඇති. අනේ අප්පච්චි, ඔයා මගේම අප්පච්චිද නැත්තම්? කියද්දිම මිදුලට විසියුනේ බත් මුට්ටිය. කෙල්ල මිදුලට දුවගෙන ආවේ බත් මුට්ටිය ඇහිඳ ගන්න. එනවත් එක්කම දකින දෙයට එහොම පස්සවත් නොබලාම සේයා දිව්වේ කාමරේට. සිරිදාස, ඔන්න ඔය කෙල්ලට වැඩට එවන්නේ නැද්ද? අද වැඩට මේරි විතරයි. ඒකිට ඔය ඔක්කොම කරගන්න බෑ. කෙල්ලේ, මේන් උපාලි මහත්තයා කතා කරනවා. අද මට ටිකක් අසනීපයි කියන්න. අප්පච්චි, මම දවල් වෙලා එන්නම් කියන්න. ශයිල්ගේ හිතට නම් මහා අසරණ හැඟීමක් ආවේ සේයා ගැන. ඒ වගේමයි උපාලි මරන්න තරම් තරහක් ආවේ සේයාගේ මේ හැසිරීමට වග කියන්න ඕනිම කෙනා උපාලි නිසා. උපාලි යන්න. මම ටිකකින් එන්නම්. මට ටිකක් සේයා එක්ක කතා කරන්න ඕනේ. හරි පොඩි මහත්තයා. අංකල්, සේයාට කියන්න පොඩි මහත්තයා කතා කරනවා කියලා. සේයාගේ හිතට සහනයක් දැනුනේ ඒ වෙලාවේ. දෙන්න එක ටිකක් කතා කර කර ඉඳලා ශයිල් කිව්වේ තා දවස් 2කින් මම යනවා සේයා. ඒ නිසා ඔයා වැඩට එන්නම ඕනේ හරිද? ශයිල්ට පොරොන්දු වුණ සේයා පහුවදාම වැඩට එන්නම සූදානම් වුණා. කෙහෙල් දැල්ලේ පාටට ලස්සන ඇඳුමකින් සැරසුණු සේයා සුදු පාට මීදුම අස්සෙන් මතුවෙද්දී ශයිල්ගේ මුළු හිතම පිරලා ගියා. දෙන්න එක ඇස් වලින් කතා කරන අතරේ එතනට ආවේ උපාලි. අප්පටසී, අද සේයාගේ ලස්සන. කටකොනින් hina වුණු සේයා බිම බලාගත්තේ උපාලිගේ ඇස් නතර වෙලා තිබුණේ සේයාගේ ඇඳුමට හිර වුණු පියයුරු මත. කෙල්ල සැනින් මේරි ළඟට ගිහින් මුවා වුණා. ශයිල්ගේ හිතේ උපාලි ගැන තරහ නම් උපරිම වැඩි වෙලා. එකවර තාත්තට කිව්වට පිළිගන්නේ නැති බව ශයිල් දැනගෙන හිටියා. මොකද අවුරුදු 11ක් තිස්සෙම තාත්තගේ යටතේ වැඩ කරපු බංගලාව බලාගනිපු උපාලිව තාත්තා දශමයකටවත් සැක කරන්නේ නෑ කියලා දැනගෙන හිටියා. ශයිල්ගේ යන්න දවසත් ලං වුණා. අද ටිකක් සේයාගේ ප්‍රමාදයත් ශයිල්ට දුකට කරුණක් වුණා.
ජීප් එකත් ස්ටාර්ට් කළා පාරට එන්න ආවේ සේයා මගදී හරි මුණ ගැහි කියලා. සේයට ආදරේ කියලා කොච්චර හිත කිව්වත් ශෛල්ට හිතුනේ නෑ එයා රියාට වැරැද්දක් කරන්න. රියාට ආදරේ කරේ ගෙදර අයගේ කැමැත්තට වුණාට සේයට ආදරේ දැනුනේ හිතට අවංකවමයි. පල්ලම බැහැගෙන ඉද්දී ශෛල්ගේ නෙත ගැටුනේ සුදු නෙළුම් මලක්. සේයා good morning. good morning පොඩි මහත්තයා. මහත්තයා යනවත් එක්කද? ඔව් සේයා. ඩැඩි කෝල් කරා. අද ලොකු මීටින් එකක් ඔෆිස් එකේ. උදේම ගියාම ටයිම් එකට යන්න පුළුවන්. ඒකයි. මොකද මේ දුකින්? මොකුත් නෑ මහත්තයා. එහෙනම් කළා පරිස්සමෙන් වැඩ ටික කරගන්න ඕනේ හරිද? ඇස් වලින්ම උත්තර දුන්න සේයව තුරුළු කරන් කිස් එකක් දෙන්න හිතුණත් ඒක ශෛල්ට තහනමක් වගේ දැනුණා. සේයා මම ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. අද ඔයා ගොඩාක් ලස්සනයි. ලැජ්ජාවෙන් නැඹරෙද්දී රතුම රතු වෙනව නේද? ශෛල්ට සමුදෙන සේයා පියවරක් දෙකක් යද්දීම දන්නේම නැතුව කඳුළු කම්බුල් දිගේ බේරෙන්න ගත්තා. ශෛලුත් වාහනේ කණ්ණාඩියෙන් කෙල්ල යන දිහාම බලාගෙන හිටියා. සේයට හිතුණත් ආයෙ හැරිලා දූවල ගිහින් තුරුළු වෙලා ආදරේ කියන්න ඒ දෙන්න අහසයි පොළොවයි වගේ කියලා මතක් වුණා. පිට අත්ලෙන් කඳුළු පිහම කෙල්ල බංගලාවට ගියා. උපාලිස අද මේරියාච්චි ආවේ නැද්ද? අද එයා නෑ. ඔයයි මමයි විතරයි. තනියම. සේයාගේ හිතට ලොකු බයක් දැනුණා. උපාලි කියන දේවල් එක්ක. කෙල්ල ඕනි දෙයක් කියලා හිත හයිය කරන් වැඩ කරන්න ගියා. උපාලි ඈත ඉඳලම උකුස්සෙක් වගේ බලන් හිටියේ කෙල්ල දිහා. තේ ගස්වලට ටිකෙන් ටික මුවා වෙමින් සේයා ඉක්මනින් වැඩ ටික කරන්න පටන් ගත්තා. ශෛල්ගේ හිතට නම් ලෝභයි සේයව දාලා ආවට ආයෙ හැරිලා එන්නමයි හිත. සේයා තේ එකක් බොමුද? හරිස. ආන් කුස්සියේ ඕනි කරන ඔක්කොම දේවල් ඇති. හදන්න. සේයාගේ හිතට ටිකක් බය දැනුණත් අනේ අම්මේ මාව බේරගන්න මට කරදරයක් නම් වෙන්න දෙන්න එපා. තේ එක හද ඉන්න අතරේ සේයට දැනුනේ කවුරුම හරි කෙනෙක් එයා පිටිපස්සේ හිටගෙන ඉන්නවා වගේ. සේයා හැරෙනවත් එක්කම සේයාගේ කට තද කරලා අල්ලගෙන උපාලි ඔහුගේ ඇඟටම තද කරගෙන බිම දිගේ කකුල් ඇදෙද්දී අරන් ගියේ ඔහුගේ කාමරයට. කාමරයට ගිහින් දොරත් අඩවල් කරගෙන කෙළ ළඟට හිමීට ඇදෙන්න ගත්තී සේයා මුළු කාමරේම කෑ ගහමින් දුවන්න ගත්තා. කඳුකරේ උඩම තියෙන බංගලාවට හැල හොල්මනක්වත් නැහැ. මුළු බංගලාවම වටේට තේ වතු වලින් වට වෙලා. සේයාගේ දැඟලිල්ල ඉවසන්න බැරිම තැන උපාලි සේයට කනට පහරක් දෙද්දිම කෙල්ලට සිහි නැතුව එහුවම ඇදගෙන වැටෙනවා. දොත්තට අරගෙන ඇඳෙන් තියෙන උපාලි සේයාගේ මුළු ඇඟ දිහාම ජරා විදියට බලනවා. තව ෂණයෙන් කෙල්ල උපාලිට බිලි වෙනවා. පව් අහිංසක සේයා. අම්මත් නැතුව තාත් එක්ක මෙච්චර කල් ලස්සනට ජීවත් වෙලා අද වත්තේ මහත්තයෙක් අතින් ඊළඟ කොටසින් හම්බෙමු. ඉතින් මගේ අලුත් යාළුවෝ ටික channel එක subscribe කරලා bell icon එක click කරලා bell button එක දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අප්පච්චියේ 4 වෙනි episode එකෙන් අපි හම්බෙමු. උපාලි අතින් සේයට කරදරයක් වෙයිද? මේ අතරේ ශෛල්ට හිතිලා ශෛල් නැවතත් බංගලාව පැත්තට එයිද? අපි බලමු ඊළඟ කොටසෙන් මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ රත්තරන් යාළුවෝ ටික මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අනිවාර්යෙන් like එකක් comment එකක් දාන්න යන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.